රට රැක්ක අයට ආපු පළවෙනි දවසේ ඉඳන්ම උපරිම දේ කරලා උපරිම විදියට බයික් ලබා දුන්නා. වාරිකයක් ගෙවන්නේ නැතුව රණවිරුවන්ට බයික් අරගෙන යන්න පැන හැදුවා. ඊළඟට කාවද ඔබතුමා බලා ගන්න ලෑස්ති? මට කෝල් ගොඩක් හම්බුණා ගෙදරට එපා. ඊළඟට අපි මේ රට හදන අයට. මොකද මේ රට හදන තමයි අපේ ගුරුවරු. මතක තියාගන්න. අපි අදත් ගුරුවරයෙක් දැක්කොත් වදිනවනේ පාරේ. ඇත්ත. නමුත් ඒගොල්ලෝ බොහොම දුෂ්කර ජීවිතයක් ගතන. මම ඒගොල්ලෝ වෙනුවෙන් ඇත්තට සමීර ලොකු ගණන් දීලා මේ ගන්න බෑ. තමන්ට පාසල දුෂ්කර පාසලට යන්න හොඳම ජාතියේ බයිසිකලයක් ලක්ෂ 4 ඉඳලා 6 මාට්‍රක ඉලෙක්ට්‍රිකල් බයික් ගත්තා. ජාති වර්ග 25කට විතර. මම පෙන්නන්න ඉලෙක්ට්‍රික් බයික් වලට ඉස්සෙල්ලා ස්කූටර්ස් මොනවද දෙන්නේ කියලා ඒකට බලා ගන්න. දැන් ඔයා බලන්න මේ ටීවී එක. මේ ලෑස්ති වෙන්නේ ගුරුවරුන්ට. මේ ගුරුවරුන්ට. රට හදන අයට. රට හදන අයට. ඒකට තමයි රට හදන්න. මෙන්න මේ තියෙන වෙරයිචින ආම එනවා. දැන් මේ දකින්නේ ගුරුවරුන් වෙනුවෙන් වෙන් වෙච්ච ඒවද? ගුරුවරුන් වෙන් වෙච්ච. ඔතන ලක්ෂ 4 ඉඳලා ලක්ෂ 8 වෙනකම් බයිසිකල් තියෙනවා. කිලෝමීටර් 70 වැඩිම දුරක් යන ඉලෙක්ට්‍රික් බයික්ස් වෙනම තියෙනවා. පළවෙනි පා ඉලෙක්ට්‍රික් බයික් ඊළඟට පෙට්‍රල් බයික්ස් වෙන එකේ කිලෝමීටර් 70 මම පුද්ගලික පැදලා මම ටෙස්ට් කරලා මමම ඉලෙක්ට්‍රික් බයික් කරලා මේ ගෙනාපු බයිසිකල් හැම જાතිය ඔන්න මේ දැන් තෝ නිල් පාට බයික් එක තියෙන්නේ. ඔක තමයි ගුරුවරුන්ගේ 110 ඩබල් දාලා යන්න පුළුවන් ස්පීඩ් එක 80ට වැඩ කරනවා ලීටර් එකකට 75ක් වැඩ කරනවා කිලෝමීටර්. මේ ඔක්කොම අපි කියනවා. ලක්ෂ 4 සිට ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයික් ඔබට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගුරුවරුන්ට කොච්චර කාලයක වොරන්ටි එකක් දෙනවද? අවුරුදු හැම එකටම අවුරුදු 4ක් දෙනවා. අවුරුදු 4ක වොරන්ටි එකක් එක්ක මේ ස්කූටර්ස් අපේ රටේ ගුරුවරුන්ට ලබා ගන්න පුළුවන්. බාන්න මේ ලස්සන කියන්නේ අගුල් ගෙදරට හරියට යන්න පුළුවන්. ඒ වගේ දෙයක් අපි කියන්නේ මේ බලන්න මේකෙන් මේ වෙස්පා මේ ඉතාම අඩු ගලක් 8 මාට විතර මේක යන්නේ. හරි. එතකොට මූලික ගෙවීම මූලික වාරිකයේ ගුරුවරුන්ට කීයක් වගේ වෙයිද මිස්ටර් සේනාධිපති? මම කියවනේ මට එන ප්‍රශ්න ඇවිල්ලා සමීර වැඩියෙන්ම මට එන ප්‍රශ්න එක වාරිකයක් රුපියල් 20000ක් 25000ක් වැඩි මොනොත් මේ පේන බයික් ටික තමයි ලංකාවේ ගුරුවරුන් වෙනුවෙන්. ඒ කියන්නේ මෙතන පෙට්‍රල් බයික් තියෙනවා, EV බයික් තියෙනවා. වසර 4ක වගකීමක් එක්ක එක වාරිකයක් ගෙවලා අරන් යන්න පුළුවන්. ඒක රුපියල් 30000ක් වගේ 25000ක් වෙන්නත් පුළුවන්. රුපියල් 50000කට අඩුයි කියන දේ තමයි මිස්ටර් සේනාධිපති. මෙහෙම ගුරුවරුන්ට සලකපු කෙනෙක් නෑ මිස්ටර් සේනාධිපති. අපිටත් පුළුවන් වඳින්න විතරයි. හැබැයි මෙහෙම දෙන්න අපිට බෑ මිස්ටර් සේනාධිපති. කවුරුත් ලංකාවේ කරලා නෑ මිස්ටර් සේනාධිපති මේ විදිහට. සමීර කවුරුත් කරන්න තියෙන්නේ මම කරන්න කැමති. ඒක මගේ පුරුද්ද. කවුරුත් කරනවට කරන්න කියලා මගේ කාලේ නැස් කරගන්නේ නැහැ. මොකද අපි ගුරුවරු හදපු ඉඳන් අද මෙතන ඉන්නේ. මට මතකයි මගේ පන්ති බාර ටීචර්ලා අපි හදලා අපි උගන්වපෙද්ද අපි විනය ගරුක විදලා රටට වැඩදායක පුද්ගලෙක්ට ඒගොල්ලෝ අපි ගයිඩ් කරා. ඒකට අපෙත් තියෙන යුතුයකම. මම දන්නවා මට ගුරුවරු උගක් කතා කරා. රයිට් මේකට වුණොත් මොය ස්කූටර් රුපියල් 30000ක් විතර තමයි ගෙවන්න දෙන්නේ. මේක එකක් තියෙනවා. මේ ගේන ස්කූටර් එක අඩුම තරමින් කිලෝමීටර් 55 64 75 වෙනකන් දුවන්න පුළුවන් එක ලීටර් එකට. ඉලෙක්ට්‍රික් බයික් එක අනිවාර්යෙන් ඩබල් දාලා ෆුල් ත්‍රොටල් කරලා ස්පීඩ් එක 90ට කිලෝමීටර් 90ක් යන්න පුළුවන් ඩබල් දාලා කඳුත් එක්ක 120 කිලෝමීටර් නෝමල් යන්න පුළුවන් ෆුල් ස්පීඩ් එක. අන්නේ බයිසිකල් මම දැන් ටෙස්ට් කරපු ආකාරය පෙන්වන ඉලෙක්ට්‍රිකල් බයික් එක. හරි. රයිට්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ කියන දේ මම ටෙස්ට් කරලා තියෙන ආකාරය. ඔය වැස්සේ මම පදින්නේ ඕක තමයි හවුජින් කියන කම්පැනි අවුරුදු 31ක් පරණ මිලියන 1.5ක් එන්ජින් හදන $200 million ටර්න් ඕවර් තියෙන කම්පැනි. මේ හැම බයික් එකක්ම මොඩල් එකක්ම ඔබතුමාම පරීක්ෂා කරලා කරන්නේ. අනිවාර්යෙන්ම. වෙනදී අරන් එන්නේ නැහැ ඔබ. නෑ. කවදාක්වත් දෙන ඔක්කොම මම පාට වෙනස් කරලා මෙව්ව වෙනස් කරලා ඇඩිෂනල් දාලා ටයර් කරලා බැටරි එක ඒගොල්ලෝ ගෙනන හුඟක් තියෙන මේ ලංකාවේ ලෙඩ් ඇසිඩ් මම එකක් කියන්නම්. කිසිම ලෙඩ් ඇසිඩ් බැටරියක් ගේන්නේ මම ගේන්නේ ඇවිල්ලා ලිතියම් අයන් ෆොස්ෆේට්. මේ හැම බයික් එකක්ම කිලෝමීටර් 120ම දුවලා මා විසින් මේ බැටරිය ඩ්‍රේන් කරලා පැය ගාන බලලා පැය දෙකකට charge දෙන්න සමීර 3 පාරක් කරලා හරියට ඒක බලලා මම වැස්සේ නැති නයි බයික් එක 45 ග්‍රේඩින් බයික් එක පැදලා තමයි මේ ගේන්නේ. හරි. නැතුව නෙමෙයි. මෙන්න ඔබට ගුරුවරු ඉන්නවා නම් මේ බයික් එක ගන්න ඕනේ කියන අය දැම්ම ඔබට පුළුවන් වෙන් කර ගන්න මෙන්න නම්බර්ස් ටික තියෙනවා. මේ නම්බර්ස් වලට කතා කරලා ඔබට පුළුවන් ඉලෙක්ට්‍රික් බයික් එකක් හරි පෙට්‍රල් බයික් එකක් හරි එක වාරිකයක් ගෙවලා අරගෙන යන ක්‍රමයට
ඔබේ බයික් එක අදම වෙන් කරගන්න කියන දේ දැන් අපි මේ විදියට ඔබට මතක් කරනවා.